රාත්‍රිය පුරා එල්ල කළ දැඩි ප්‍රහාරවලින් පසු ස්ථාන කිහිපයකින් කිල්නොච්චි LTTE ආරක්ෂක බැම්ම ආසන්නයට යුද හමුදාව පැමිණ සිටිනවා. කිල්නොච්චි නගර සීමාවට කිලෝමීටර් 1කමාරක් මෑතින් LTTE සකස් කර ඇති මෙම දෙවන්ත ආරක්ෂක බැම්ම බිඳහෙලීම හමුදාවේ ඉලක්කයයි. වනගත ප්‍රදේශීය පීරමින් ඉදිරියට ඇදුණු බටපිරිස් එක්පසකින් මෙම ආරක්ෂක බැම්මට මුහුණලා සටන් වදින අතර තවත් පැත්තකින් ඒ නවය මාර්ගයට සමගාමීව ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරනවා. ඉකුදා හමුදාවට හමු වූ ඒ නවය මාර්ගය ආසන්නයේ වූ LTTE ගුවන්පත සීමාවේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අතහැර දමන ලද වෙඩිවැදුණු කැබ් රථයක් හමු වුණා. මෙම රථය මාස කිහිපයකට පෙර කිසියම් ප්‍රහාරයකට ලක්ව පසුව ඉවතලන්නට ඇති බවට හමුදාව විශ්වාස කරනවා. මෙය LTTE ජ්‍යෙෂ්ඨ නායකයන් ගමන් ගන්නා රථයක් බවද හමුදාව තහවුරු කරනවා. කිල්නොච්චි දෙසට ඉකුත් පැය 24 තුල එල්ල කළ ප්‍රහාරවලින් LTTEට බරපතල හානි සිදුව ඇති බවද පාබල සේනාංක සනාථ කරනවා. කිල්නොච්චි දෙසට මෙන්ම පූර්ණරින් දෙසට වන LTTE ඉලක්ක රැසකටද අද දවසේ හමුදාව ප්‍රහාර එල්ල කළා. මේ ආකාරයෙන් බංකර පෙළක් අද නාච්චිකුඩා අක්කරයන් කුලම් මාර්ගයේ විනාශ කිරීම ඒ අතර ප්‍රධාන වෙනවා. නාච්චිකුඩා අක්කරයන් කුලම් පාලම අසලයි එම ගැටුම් පැවතුනේ. ප්‍රහාර එල්ලකොට හමුදාව අල්ලාගත් පාලම දෙපස වූ LTTE බංකරයි මේ. පාලම පුපුරවා හැරීමට LTTE අවසන් මොහොතේ උත්සාහ කළද එයද ව්‍යර්ථ කිරීමට හමුදාව සමත් වුණා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම කිල්නොච්චි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට